Hi everyone, welcome to SL Game Studio YT YouTube channel. අද අපි යන්නේ අපි ශ්‍රීපාදේ රත්නපුරේ ඉඳන් ශ්‍රීපාදයට තමයි අපි යන්නේ. එතකොට ලස්සන පාරවල් වාට ඉතින් ලස්සන වැව ඕගලන්ට බලන්න පුළුවන්. එන්න අපි යමු වීඩියෝ එකට. මේ ඕගලන්ට කියන්න යන්නේ අපි ඕගලන්ට වීඩියෝ එකක් දැම්ම කතරගම මැප් එක අලුත් ලොකුම අප්ඩේට් එක එනවා කියලා. හරිද? ඒ වීඩියෝ එක ඔයාලට මේක එවන්න. හරිද? ඔයා ඒක දාලා බලන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඒක බලන්න ලින්ක් එක. ඉතින් අපි මෙයාගේ යන්නේ ළමයිලා නගිනවා මේ බස් එකේ ට්‍රැවල් ප්‍රින්සස්ගේ නම ෂෙල්වින් ස්පීඩ් රයිඩර් බස් එකේ තමයි අද ශ්‍රීපාදයට යන්නේ. ඒක මේ ඊඩන් කියලාත් මේසර ඉස්සරහා නම දාලා තියෙනවා. හරිද? ඔයාට පේනවා ඇති දැන් මම ස්ටාර්ට් කරගෙන ඉන්නේ. හරිද? දැන් අපි යන ගමන්. දැන් එතනින් මේ පැත්තට ගිහිල්ලා ඔයා ඉස්සරහා හන්දියෙන් වම් පැත්තට හරවන්න ඕනේ. ඉස්සරහා හන්දියෙන් වම් පැත්තට හරවන්න ඕනේ. හරිද? වම් පැත්තට හරවලා ඒක ගොඩාක් කෙලින් යන්න තියෙන්නේ. හරිද? බස් එකත් එක්ක ගොඩාක් කෙලින් යන්න තියෙන්නේ. ගොඩාක් දුර ගිහලා එතන ඉස්සරහා හන්දියක් තියෙනවා. එතන දකුණට හරවලා එම කෙලින්ම ගියොත් තමයි ඔයාට ශ්‍රීපාදය හම්බ වෙන්නේ. හරිද? ඔයා එම කෙලින්ම යන්නේ. හරිද? මේ බස් එක පොඩ්ඩක් ඔයාට කැමරා ඔයාට මාරු කරලා පෙන්නන්නම්. පොඩ්ඩක් ඉස්සරහා යන ගමන් තියෙන්නේ. එතකොට පොඩ්ඩක් කැමරා එක වෙනස් වෙලා තියෙනවා. හොඳට තියෙනවා. බස් එක ඇතුලේ බලන්න පුළුවන් මොනවා හරි. ඒ වගේ තමයි අපේ බස් එක. ඔයාට මම ගාල්ල යන බස් එකත් ඔයාට දානවා. ඒකේ ට්‍රැවල් ප්‍රින්සස්ගේ නම තමයි මේක ස්පීඩ් කෝච් බස් එක. එල ඒක යන්නේ ගාල්ල කොළඹ. හරිද? දැන් මේ පැත්තට දැන් යන්නේ. දැන් ඔය බස් එක යනවා හරියට. මේක මෙතරම දාලා තියෙන ජයවේ ජේසුනි කියලා. හරිද? ඒක කැතලික් බස් එකක් නෙමෙයි දැන් ඇවිල්ලා තියෙන්නේ. ෂෙර්වින්ගේ බස් එක කැතලික් බස් එකක්. හරිද? ඉතින් මේක දැන් ගොඩක් දුර යනවා. හරිද? මම ස්පීඩ් එකෙන් දුර ගොඩක් යනවා. එතකොට ඔයාට ඒ ලස්සන ගස් කොළන් පේනවා. ලස්සන මේ වත්තක් පේනවා. ෆොරස්ට් එකක් බලන්නත් පුළුවන්. ඒ වගේ තමයි මේ පාරක් තියෙන්නේ. හරිද? නිකන් අර පාරක් නෙමෙයි. හරිද? බ්‍රේක් එක ගැව්වා. හරි ඒක කමක් නෑ. මේ බස් එක ඉස්සරහා යනවා. නෝයි පැත්තේ කඩුවක් තියෙනවා. එමේ ඉස්සරහා යනකොට ඔයාලට මේ ට්‍රක් එකක් හමුුණා. මේ ඉස්සරහා ගිහිල්ලා ලොකු මේ කඩවල් තියෙන තැනක්. එතන තමයි දකුණට අරවන්න ඕනේ. හරිද? මෙතනත් කඩයක් තියෙනවා. ඒ කඩේ ඔයා මේ වැලි පාරට දාන්න පාව. මොකද එතකොට බස් එක යටට තමයි යනවා. එතකොට ගේම් එකත් අවුට් වෙනවා වගේ තමයි. හරිද? මෙතනත් කඩයක් තියෙනවා. මෙයාගේ කඩව ගොඩවල් තිබ්බොත් තමයි අර ඉස්සරහා හන්දියෙන් දකුණට හරවන්න ඕනේ. ඒකට එහා කෙලින්ම ගියොත් කළුතර තමයි හම්බෙන්නේ. මෙතනත් කඩවල් තියෙන බස් ඔක්කොම ඕවර්ටේක් කරා. මම බස් ඔක්කොම ඕවර්ටේක් කරලා තමයි යන්නේ. හරිද? ඒව කෙලින්ම ගියොත් අයියෝ. කමක් නෑ. ඔය මේ ඉස්සරහා හන්දියක් තියෙනවා. එතනින් දකුණට හරවන්න ඕනේ. හරිද? එතනින් දකුණට හරවලා දැන් මේ බස් එක පොඩක් ස්ලෝ තමයි යන්නේ.
ඇයි කියලා දන්නේ නැහැ. ඒක ස්ලෝ තමයි යන්නේ. මොකද මේ ඒ පොඩි පාර ගොඩක් පොඩිනේ. ඒ පාර ගොඩක් පොඩි. හරිද? ඒ පාර පොඩි නිසා ඔයාට මේ හිමින් තමයි යන්න වෙන්නේ. ඔයාට මේ පෑන් එකේ හරි ගියොත් කමක් නෑ. ඔයද මේක ලස්සන ගස් කොන්දා තියෙනවා. ලස්සන මේ ෆොරස්ට් කොන්දා තියෙනවා. ගල්වල් තියෙනවා. ඔක්කොම තියෙනවා. අද මේ ඔක්කොම ග්‍රැෆික්ස් ලී තියෙනවා. හරිද? මේ සයිඩ් එකේ දුම යනවා සයිලන්සර් එකේ. හරිද? මේක මේ මාර පාටු පාරක්නේ. ඉතින් යන්න අමාරුයි. ඒට මේ ඇයි යන්න බැරි දන්නවද? ඒ පාර ගොඩක් මේ පාර ගොඩක් පොඩි පාරක් තියෙනවා. ඒ පොඩි පාරෙන් එහෙම ගියත් තමයි ශ්‍රීපදේ යන්න ඕනේ. දැන් කාපට් පාර දැන් ඉස්සරහ යනකොට නැති වෙනවා. කාපට් පාරක් නෙමෙයි තියෙන්නේ. එතකොට වැලි පාරක් තමයි තියෙන්නේ. හරිද? එතකොට ඔය නෑ. එතන කාපට් පාරම තමයි තියෙන්නේ. චූටක් ඉස්සරහ යනකොට මේ වැලි පාරක් හම් වෙනවා. වැලි පාරක් මාරු වෙනවා. එතකොට මේ මැප් එක බලලා තමයි යන්න ඕනේ. මේ මැප් එක හරියට බලලා තමයි යන්න ඕනේ. හරිද? එතකොට මෙතන ක්‍රොසින් එකක් තියෙනවා. හරිද? ඔන්න වැලි පාර ආවා. දැන් නතර කරා. ආයිත් යනවා. ඒක ගණන් ගන්න එපා. හරිද? මේව තමයි බස් එක යන්නේ. හරිද? මෙහෙම තමයි බස් එක යන්නේ. ඉතින් ඔයාට ආස වීඩියෝ එකක් දානවා නම් ඔයාට මේ අනිත් YouTube channel එකක් තියෙනවා. ඒක තමයි JK Bus Traveling Vlogs. ඉස්සෙල් 68 හරිද? මගේ තව පොඩි දෙයක් කියන්න ඕනේ. ඒක තමයි මේ දැන් මම දැන් යූස් කරන ස්ටියරින් වීල් එක. ඔයාට පුළුවන් කීබෝඩ් යූස් කරන්න. ඔයාට සෙන්සර් පුළුවන්. මේ ඔක්කොම මේ රතු පාට බොත්තම තුනක් තියෙන එක. ඒක ඔක්කොම හෝන් එක. හරිද? එතකොට මේ බස් එක යනවා ඉස්සරහ හොඳට. මේ view එක තමයි බලලා යන්න ඕනේ හරියට. හරිද? මේ view එකේ යනකොට ඔයාලට බලන්න පුළුවන් ලස්සන පාරක් වගේ බලන්න පුළුවන්. හරිද? මේ පැත්තේ මේ උඹට හැපෙන්නත් ගියේ. ඒක ගණන් ගන්න එපා. ඉතින් මේකේ ගස් ඔක්කොම බස් එකට යදෙනවා. ඒකත් හොඳයි තමයි. මෙම තමයි බස් එක යන්නේ ඉස්සර. එතකොට ඉස්සර ඔයාට මේ පොඩි දෙයක් පේනවා. ඉන්න මොකක්ද කියන්න. ඉතින් කොහොමද මේ මට සබස්ක්‍රයිබ් කරන්න සබස්ක්‍රයිබර්ස් ගොඩක් ඉන්නෝනේ. එතකොට views බලන කට්ටිය ගොඩක් ඉන්නෝනේ. ඒ views බලන කට්ටිය ඉන්නකොට ඔයාට මම tag එකක් දෙනවා. හරිද? ඒක තමයි මම post එකේ දානවා. ඉතින් මාවට පස්සේ කියන්න. හරිද? දැන් අපි ආවේ ඔයාට පොඩි දෙයක් පේනවද? ඔයාට කඩවල් පේනවද? දැන් අපි ඉන්නේ සිරිපාදේ තමයි ඉන්නේ දැන්. අපි දැන් මේ මේ යනවා. එතකොට මෙයාගේ තමයි බලන් තියෙන්නේ. දැන් මේ අපි බස් එකේ එන්ජින් එක ඔෆ් කරලා අපි බහිනවා. මොකද අපි සිරිපාද බලන්න. මෙතනින් තමයි මෙතනින් තමයි බෝඩේ තියෙන එතනින් යන්න පුළුවන් කියලා. මෙතන බස් පාකින් එක මෙතන බලන්න පුළුවන්. ඔයාලට පේනවා ඇටි උඩමළුවට තමයි දැන් අපි යන්නේ. හරිද? මේ වගේ ලස්සන කඩවල් තියෙනවා. එතකොට ලස්සන බස් එකක් තියෙනවා. ඒ
දැන් පටන් ගන්න මුලින්ම සීතගඟුල මේ වගේ බලන්න සීතගඟුල බලන් තියෙන මේ පල්ලයට බයින්න පුළුවන් හරිද එතකොට එම හොඳ කඩවල් තියෙනවා එතකොට ඔයාට බලන්න පුළුවන් සමන් දේවාලය තමයි මෙතන තියෙන්නේ පොඩ්ඩක් ඉස්සරහ ගියමු මොනවද මකර තොරණ කියලා එකක් හම්බෙනවා පොඩි තොරණක් මකර තොරණ මේ වගේ බලන් තියෙනවා එතකොට ඔයාට ඉස්සරහ තියෙන ජපාන් සාම විහාරය වෙන මොකද බලන් තියෙන්නේ ටිකටම යනවා එතකොට ඔයාට කඩවල් බලන්න පුළුවන් හරිද මේ වගේ කඩවල් ඔයාට බලන් තියෙන්නේ ඔයාට ජේසි ඔක්කොමලා ගන්න පුළුවන් ඔක්කොමලා ගන්න පුළුවන් එතකොට ඔයා ඉස්සරහ යනකොට එතකොට එන්නේ විශාම ශාලාව තමයි ඉස්සරහින් හරිද එතකොට විශාම ශාලාව තමයි මෙන්න මෙතන එන්නේ ඊට පස්සේ ගෙට්ටම් පාන මෙතන බලන්න පුළුවන් ගෙට්ටම් පාන මෙතනින් බලන්න තියෙන්නේ හරිද ගෙට්ටම් පාන මේ වගේ බලන්න තියෙන්නේ ඔය මෙතනින් තමයි මේ කට්ටක් නූලකින් අරන් මෙතන ගැට ගන්නවා කට්ටක් අරන් මේකට දානවා හරිද ඔයාට මේ සන්රයිස් පේනදී දැන් අපි රතු අම්බලම තමයි ඉන්නේ දැන් රතු අම්බලම තමයි දැන් ඉන්නේ එතකොට එහෙම කෙලිම ගියාම ඔයාට කඩක් එනවා කඩේ එයා අහල කනවා හරිද ඒ තමයි ආරබත් මෙයාගේ තමයි ලස්සන ස්ටෑකේස් තියෙනවා රතු පාට මේවා තියෙනවා මේ අන්න කඩයක් කරනවා ඒ කඩේ එහා තියෙන්නේ අහල කනුන් තමයි මෙන්න මෙතන තියෙන්නේ එතකොට මේම ගියාම එතකොට මත ගිරිද්දාම්බය හරිද මේම දැන් උඩමළුව ළඟයි කියලා ඒගොල්ලෝ කියනවා හරිද එලා අපි ඉන්නේ උඩමළුවට අපි ආවා මේ වගේ තමයි අපිට උඩමළුව වල තියෙන මේ හටිය දෙගෙන ඉන්නවා එතන තමයි කැම ෆොටෝ ගන්නවා යා මේ උඩමළුව මේකේ බලන්න හරිද වාට් පොඩි දෙයක් පෙන්නන්න තියෙනවා ඒ තියෙන්නේ මේ බෙල්ල ඒ සීනුව තමයි දැන් වදින්නේ දැන් මෙතන තියෙන වැසිකිලි මේ ඔක්කොම දොරවල් තියෙන ඔක්කොම වැසිකිලි එතකොට දැන් මේක කෝබ්‍රා පහන මෙතෙන් අපි එතකොට සබස්ක්‍රයිබ් කරන්න හැමෝමලා මට සබස්ක්‍රයිබ් කරන්න ඒ වගේම බෙල් අයිකන ක්ලික් කරන්න ඕල් ටින ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න එතකොට අපි කොහොමද වීඩියෝස් අලුතින් දානවා ඒකටත් views ඕනේ සබස්ක්‍රයිබර්ස්ලා ඕනේ හරිද අපි යමු මගේ channel එකේ ඔක්කොමලා මගේ channel එකේ සබස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා නම් ඒ වගේම බෙල් අයිකන ක්ලික් කරලා ඕල් ටින ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න ඔයාට මම ලස්සන වීඩියෝස් ඔක්කොම වරගේ දානවා ශ්‍රී ලංකාවේ ලස්සන වීඩියෝස් ඔක්කොම දානවා එහෙනම් අපි යනවා බයි